අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය කණ්ඩායම් පාලකයෙකු චීලොප් ගැන. ඔහුට කියනවා ආසියාවේ කොකේන් රජු කියලා. නමුත් ඔහුගේ කතාව සරල පාතාල කතාවක් නෙවෙයි. ඒ ලෝක මට්ටමේ සංවිධානයක ඉතා සැලසුම් ජාලයක් කතාවක්. චීලොප් උපත ලබන්නේ 1963 චීනයේ ගුවාන්ඩොං පළාතේ. ඔහුගේ පවුල ඉතාමත් දුප්පත් විවිධ අගහිකකම් මැද ජීවත් වූ පවුලක්. තරුණ කාලේ සිට නීති විරෝධී ක්‍රියාකාරකම් ගැන දැඩි උනන්දු වීමක් තිබුණ මොහුට. කොහොමත් 1980 දශකයේ අගභාගයේදී ඔහු කැනඩාවට ගියා. නව ආරම්භය සුමින්. නමුත් එහිදී ඔහුට හමු වුණේ නීතියේ මාර්ග නෙවෙයි නීතින් පිට ගියපු ආදායම් මාර්ගයක්. කැනඩාවේදී ඔහු බිග් සර්කල් බොයිස් කියන චීන පාතාල කණ්ඩායම සමග සම්බන්ධ වුණා. මේ 1960 දශකයේදී චීනයේ සිට හොංකොං හරහා පැතුණු සම්පූර්ණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක්. චීලොප්ගේ සංවිධාන හැකියාව සහ ජාත්‍යන්තර සම්බන්ධතා නිසා ඔහු ඉතාමත් පින්හි ප්‍රධානිය වුණා. කැනඩාවේ සිටම ඔහු ආසියාව, ඕස්ට්‍රේලියාව හා යුරෝපය දක්වා විදුණු ජාලයක් පාලනය කරන්න හැකි වුණා. කැනඩාවේ පුරවැසියෙකු වීම ඔහුට විශාල වාසියක් වුණා. ඔහු ජාත්‍යන්තර මට්ටමින් ගමන් කිරීම, මුදල් හුවමාරු කිරීම හා නීතිමය ආරක්ෂාව ලබා ගැනීම ඔහුට එමගින් පහසු වුණා. කොහොම නමුත් 2000 දශකයේදී ඔහු තවත් විශාල සංවිධානයක් ගොඩනගා ද කම්පැනි හෝ සෑම් ගෝ කියන ජාලය. මෙය මෙත්, කොකේන් සහ අනිකුත් මත්ද්‍රව්‍ය පාලනය කළ ආසියාවේ විශාලතම ජාලය ලෙස හැඳින්වෙනවා. මේ සංවිධානයේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 17කට වැඩි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් විකුණා තිබුණේ ඕස්ට්‍රේලියාව, ජපානය හා දකුණු නැගෙනහිර ආසියාව වෙත. චීලොප් තම ජාලය පාලනය කරේ ලෝකයේ විවිධ රටවල් තුලින් කැනඩාව, මැකාවෝ, හොංකොං සහ තායිලන්තය ඇතුළු රටවල් හරහා ගමන් කරමින් තමයි. ඔහු සෘජුවම ජාලයට අන් ලබා දුන්න කියලා කිසියෙකුට සනාථ කළ නොහැකි වුණා. නමුත් ඔහුගේ නම මත්ද්‍රව්‍ය ලෝකයේ නොපෙනෙන පාලකයා ලෙස ප්‍රසිද්ධ වුණා. 2021 ජනවාරි 22 නෙදර්ලන්තයේදී මොහු අත්අඩංගුවට ගන්නවා. ඔහු තායිලන්තයෙන් පිටත් යමින් සිටිදී තමයි ඔහු අල්ලගන්නේ. ඔහුගේ අත්අඩංගුව ලෝක මත්ද්‍රව්‍ය වෙළඳපොළට විශාල පහරක් වුණා. නමුත් විශේෂඥයන් කියනවා ඔහු අත්අඩංගුවට ගත්තත් ඔහු නිර්මාණය කළ ජාලය තවමත් ක්‍රියාත්මක වෙනවා කියලා. ඔහු අත්අඩංගුවට ගත් පසු තායිලන්තයේ ඔහුගේ අපීල්ලීම් කළා. දැනට ඔහු තායිලන්තයේ නීතිමය ක්‍රියාවලියක් යටතේ සිටිනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව ඔහුට එරෙහිව ප්‍රධාන මත්ද්‍රව්‍ය චෝදනා ඉදිරිපත් කරලා තිනවා. මේවට ඔහු වරදකරු වුණොත් අවම වශයෙන් ඔහුට අවුරුදු 30කටත් වැඩි සිරදඬුවම් ලැබිය හැකි බව කියනවා. චීලොප් ඔහුගේ නම අදත් ආසියාවේ පාතාලෝකයේ සංවිධානාත්මක වාසනාවන්තයා ලෙස කියවෙනවා. විශේෂයෙන් කියන්න ඕන ඔහු මේ ජාලය පාලනය කරේ ආයතන පාලනය කරනවා සමානව. ඔහුට ඔහුගේ අලෙවි නියෝජිතවරු සිටියා. ඒ අංශ සඳහා වෙනම කළමනාකාරවරු හිටියා. මේ චීලොප්ගේ නමට කවමදාවත් අපරාධ සිදු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ කතාව සරල පාතාල කතාවක් නොවන්නේ. ඔයාට තවත් මේ වගේ අපූර්ව ලෝකයේ සත්‍ය කතා දැනගන්න ඕන නම් අපිව ෆලෝ කරලා තියාගන්න.